This is a breaking news alert. ගෙවල් මාරු කරන්න හදන්න එපා. යන ගෙදර අපි ඔයගොල්ලෝගේ ඇග්‍රීමන්ට් එක අසම් කරලා තියෙනවා. රටේ නීතියක් තියෙනවා. ඕගොල්ලෝන ඒ නීතියට යටත් වෙලා තමයි අපි රටේ යවන්න ඕනේ. කියන්නේ විසිට් වීසා නෙමෙයි ඕගොල්ලෝ යන්නේ. ඕගොල්ලෝ යන්නේ හරියට ඒ කියන්නේ ඔයාලා යන ගෙදර බොස්ගේ වීසා එක යටතේ. හරි එතකොට මම ඒකෙන් අදහස් කරන්නේ ගෙවල් මාරු කරන්නම බෑ කියන එක නෙමෙයි. ඕගොල්ලන්ට අපි පැහැදිලිවම කියනවා මේ කරුණු. ඒ කියන්නේ අපිටම ඕගොල්ලන්ට ගෙදර පහසුකම. ඕගොල්ලෝගේ කොන්ත්‍රාත් එක කැඩෙන වෙලාවක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ දැන් ඉහි ඇග්‍රීමන්ට් එකේ තියෙනවා ඕගොල්ලන්ට පැය දෙකක දවසට නිවාඩු කාලයක් තියෙන්න ඕනේ. හරිද? ඒතර ඕගොල්ලෝගේ පඩිය. ඒ කියන්නේ උයන්න පුළුවන් කෙනට 140 150 තියෙනවා. අපි කියන පඩිය. පළවෙනි පාර යනට 120යි අනිත් අයට සාමාන්‍ය 130යි වැඩ කරලා ආපු පළපුරුදු තියන අයට. හරිද? ඒතර පඩිය කඩන අවස්ථාව. ඒතර නුවා ඒ පැය දෙකේ ඒ කියන්නේ එක දිගට පැය 12 10ක් වැඩ කරන්න කිව්වොත්. එහෙම නැත්නම් ඔයගොල්ලෝ නිදා ගන්න තියෙන පහසුකම්. ඒ කියන්නේ කාමරයක් ඔයගොල්ලන්ට නැත්තම්. ඒ කියන්නේ අයුතු විදිහට ඔයාලට ප්‍රශ්නයක් තියෙනවා නම් අපි අනිවාර්යයෙන්ම ඔයාලගේ ගෙවල් මාරු කරනවා. එතකොට ඒකට අපිට නීතියක් තියෙනවා. එහි අපේ තානාපති කාර්යාලය තියෙනවා. එහි අපි ඔයාලව රට යවන ආයතන 5ක් තියෙනවා මගේ. එතකොට මේ ඔක්කොම ඒගොල්ලෝ අපිත් එක්ක ඒ කොන්ත්‍රාත්යකට යටත් වෙලා තමයි මම ඔයාලව යවන්නේ. එතකොට මේ හැම දෙයක්ම නීතියට පැටහැනි නැහැ. ඕගොල්ලන්ට වගකීම ආයතනයෙන් තියෙනවා නම් අපි මම කියනවා නම් ඕන දෙයක් අපිට කතා කරන්න කියලා ඒකයි ඔයගොල්ලන්ට වෙන්න ඕන. අපි රස්සාව ඕගොල්ලන්ට දීලා රට යවන්නේ. හරිද? එතකොට ඔය ටික හොඳින් තේරුම් ගන්න. රට යන්නේ අවුරුදු දෙකකට මේව කරන අපි ඔයාලව ගොඩක් ගරු කරනවා.